මේ ආශ්‍රිතව ශාකවල විවිධත්වයක් තියෙනවා. ලෝකේ ශාක වලින් 60%ක්ම එකතු වෙලා තියෙන්නේ නිවර්තන වැසි වනාන්තරයක් ආශ්‍රිතවයි. ජෛව විවිධත්වයත් ඉතාම ඉහළයි. ලෝකේ ඉන්න ශීලපායන්ගේ 65%ක් මේකේ ඉන්නවා. ඒ වගේම ලෝකේ ඉන්න කෘමි විශේෂ වලින් 70%ක් 80ක් විතර ඉන්නේ මේ නිවර්තන වැසි වනාන්තරයක් ආශ්‍රිතවයි. මේකේ ශාක ගත්තාම ශාකවල අපිට විශේෂයෙන් බලා ගන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. මොකක්ද? නිවර්තන වැසි වනාන්තරයක ශාක ස්තරායනයක් තියෙනවා. يعني ලේයර්ස් විදිහට තමයි මේවා හැදිලා තියෙන්නේ. ඉතින් මොකෝ වෙන්නේ? නිවර්තන වැසි වනාන්තරයක ශාක ස්තර ඔක්කොම තියෙනවා 4ක්. නම් වශයෙන් කිව්වොත් නිරුස්තරය, වියන්ස්තරය, උපවියන්ස්තරය, පඳුරු ශාක ස්තරය කියලා තමයි ඒ ටික වෙන්නේ. අපි උස කිව්වොත් සාමාන්‍යයෙන් පඳුරු ශාක ස්තරය මීටර 5-15ක් විතර. උපවියන් මීටර 15ක් 25ක් විතර. වියන්ස්තරය මීටර 25ක් 35ක් වගේ. ඒ වගේම නිරුස්තරය මීටර 35ක් 45ක් විතරත් උසට විහිදෙනවා. පොඩි විශේෂ දෙයක් තිබ්බා. මේ වියන්ස්තරය නිසා මේ කැලේට එන ඉරේලිය මොනවා වෙනවද? සීමා වෙනවා. මේ බිමට ආලෝකය හම්බෙන එක සීමා වෙනවා අපේ වියන්ස්තරය නිසා. අනික මේක අරගත්තාම මේ ශාක ගොඩාක් ප්‍රචාරණය වෙන්නේ කාගෙන්ද? සත්තුන්ගේ. ඉතින් සත්තු ආකර්ෂණය කරගන්න ඕන නිසා ස්කන්ධ පුෂ්පීයතාවයක් තියෙනවා. තේරෙන භාෂාවෙන් කිව්වොත් කඳවල් වල ගෙඩි හට ගන්නවා, මල් හට ගන්නවා, සත්තු ආකර්ෂණය කරගන්න. අනිත් අතට අරගත්තාම මේකේ ගොඩාරියක් අපිට බලා ගන්න පුළුවන් මොන ශාකද? පිළිල ශාක. පිළිල ගස් තියෙනවා. අනිත් අතට අරගත්තාම මේ ගස් අවුරුද්ද පුරාම හරි වර්ධනය වීමක් සිද්ධ වෙනවා. බිම්ස්තරයට ආලෝකය හම්බෙන එක ටිකක් අඩු ගතිය නිසා යටි රෝපණය චුට්ටක් දුර්වල වෙන්න පුළුවන්. මේ තමයි වැසි වනාන්තරයක අපිට අඳුර ගන්න පුළුවන් මොන ලක්ෂණද? වෘක්ෂ ලතාවල විශේෂ ලක්ෂණ.